මහින්ද රාජපක්ෂ මහත්මයා මාව ගත්තෙම මාව විනාශ කිරීම සඳහායි කියලා මං හිතන්නේ. ජොන්සන් මහත්මයාගේ පුතා කොහොම හරි පළවෙනියට ගියාලා මාව දෙවෙනියා කරා. ආග්‍රහණය කරමින් මං ඒක ගැන මේ වෙනවා කියලා ඔව් අවුරුදු 11න් ඔහුට අන්ධ වෙන්නේ ඔහුගේ. සුගත් සිල්වා සහෝදරයාට මේ ආණ්ඩුවේ මොකද කළා තියෙන්නේ? ගත කියලා කතා කරා. කතා කරන ඉතින් මට ගොම්බ මචං ඉතින් ඕ කිව්වට ඉතින් ඒක ගණන් ගන්න. මැසේජස් ගණනාවක් ඇවිල්ලා තිබුණාද? ඔයාගේ බාප්පා මෙහෙමයි කියලා මට බැනලා හොඳටම. ඉතින් ඇයත් අඬානේ ඉඳලා තිබුණා දවස් දෙක තුනක්. දක්ෂ කෙනෙක් තිලිනි හරිම දක්ෂයි නැටුමට. හරිම දක්ෂයි භරතනාට්‍යම්. දුවෙක්. ඔව් මගේ අයියාගේ දුව. මගේ අයියත් ඒක පාවිච්චි කරලා තිබුණා. සුන්දර ළමා කාලේ පඬුවස්නෝර ජීවිතය පොඩ්ඩක් මතක් කරමු. සරමේ මෙහෙම කැහපට ගහලා සරමේ දාගෙන ආවා. ජිල් බෝල ඔක්කොම එන්න ගොඩක් දිනලා එදා. නින්දට නෙමෙයි টয়ලට් වලට දැම්මා. ජීවිතේට ගන්න බෑ. සමහර අය එයාට ආදරෙයි මට වෛර කරනවා. ඉතින් එහෙම කට්ටියනේ කිසිරි හරි හොඳයි නේද? වන්නකෝ දෑසිරි තමයි මේ. අයියෝ කියලා බලන් ඉන්න ඉතින්. ලසිත් මාලිංගම හෙට කාලේ හම්බුණාද? කතා බහ කරනවා. අනේ හම්බුණා. මෙගාස්ටාර්. මෙගාස්ටාර් එකේ. නොහිතු වෙලාවක මන බන්දිනී නන්දිනී මුතු පාලස මත ඉනහෙනා අයිබෝවන් නදිකැන් තිලිනි YouTube නාලිකාවේ අද අපි කතා කරන්නේ විශේෂ කෙනෙක් එක්ක. කලාව දේශපාලනය මේ හැම තැනකම ඔහුගේ නම කියවෙනවා. ඒ තරමට කලාවටත් දේශපාලන දෙකටම ආදරය කරන කෙනෙක්. කට ඇරියොත් පාර්ලිමේන්තුව උණුසුම් වෙන චතුර කතිකෙක්, නීතිවේදියෙක්, සමගි ජන සන්ධානයේ නීතිඥ දයශ්‍රී ජයසේකර මහතාත් එක්කයි අද අපි කතා කරන්නේ. අයිබෝවන්. අපි කිව්වොත් දයාසිරි ජයසේකර කියන පුද්ගලයා අඳුන්වලා දෙන්න කියලා නිකන් වාක්‍ය දෙක තුනකින් දැන් අපි දන්න ටික තියෙනවා. නමුත් Tamanට Taman අඳුන්වලා දෙන්න කිව්වොත් කොහොමද අඳුන්වලා දෙන්නේ? ඕන දෙයකට මට කියන්න තියෙන දේ මූණට කියන කෙනෙක්. ඒ වගේම ඒ කිව්වා වගේම අනිත් පැත්තට යම් වේදනාවක් කනගාටුවක් ඇති වුණාම නැවත ඒ අයත් එක්ක ආපහු නැවත කතා කරන කෙනෙක් මගේ ගොඩක් වැරදීම් සිද්ධ වෙලා තියෙනවා ඒවා කරන්න ගිහිල්ලා. ඒ වගේම මං ගත්තොත් මං බොහොම සංවේදී විදිහට සංවේදී කෙනෙක් කියලා කිව්වොත් හොඳයි. මොකද මම සමහර දේවල් වලින් ගොඩක් තැලෙන කෙනෙක්, දුක් වෙන කෙනෙක්. ඉතින් මේ කාරණා තමයි කියන්න තියෙන්නේ. මූණට කියන්න ගිහිල්ලා අමාරුවේ වැටිච්ච අවස්ථා කිව්වොත් අයියෝ ඇති වෙන්න තියෙනවා. නායකයොත් එක්ක විශේෂයෙන්ම දේශපාලනයේදී සහ සාමාන්‍ය ජීවිතයේදී මම ඒක ගිලගෙන ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම ඒක කෙලින් කියනවා. ඒ නිසා ඒ කාරණේ මත නායකයොත් එක්ක ඇති වෙන්න මං ඒ කියන්නේ සමහර ඒවා නායකයන්ට සමහර කට්ටිය කියන්නේ නැහනේ. ඒක හංගගෙන ඉන්නවා. නෑ දැන් කියන්න ඕනේ නෑ. මේක ගිලගෙන ඉන්න මට එහෙම ගිලගෙන ඉන්න බෑ. මොකද මම සාමාන්‍යයෙන් රැයට හොඳට නිදා ගන්න කෙනෙක්. රැයට මම රැය එකට දෙකට ඇහැරලා එහෙම කරන කෙනෙක් නෙමෙයි. මට නිදාගත්තොත් පැය 6-7ක් මම නිදා ගන්න. ඒ නිදා ගන්න යනකොට හොඳ මනසකින් නිින්දට යන්න ඕනේ. ඒ නිසා මගේ පපුව ඇතුලේ මොනවත් මම තියාගන්නේ නැහැ කල්පනා කරන්න. ඒ නිසා කිව්වා කෙරුවා ඉවරයි. ඉතින් එහෙම තමයි මගේ ජීවිතේ මම ගත කරන්නේ. ඔබතුමා මොකද මේ නායකයෝ මාරු කරන්නේ? නායක මාරු කළා නෑ. නායක මාරු කළා නෑ. ඔය කතාව නේද හොඳයි කතා කරපු එක. නායක මාරු කරන එකයි පක්ෂ මාරු කරන එකයි දෙකක්. දැන් නායකයෝ එක එක පක්ෂවල සමහර වෙලාවට එන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් මම ඉස්සෙල්ලාම මගේ දේශපාලනේ පටන් ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඒතකොට චන්ද්‍රිකා මැතිණිය දිගින් දිගටම 97 ප්‍රායසභාවේ මම වැඩිම මනාප ගත්තා පඬුවස්නුවර. නමුත් මට ඒක ලැබලා දුන්නේ නැහැ. හැබැයි මම ඒකින්ද පෞදෞදේ පක්ෂෙන් නැයි මුනේ නැහැ. නමුත් මම බොහොම අමාරුවෙන් දරාගෙන හිටියා. 99 පළාත් සභා මැතිවරණ ඉල්ලුවා. මගේ නම දාලා තිබිච්ච එක නම කපලා ටිපෙක්ස් කරා. 2000 මැතිවරණේ ඔබ දන්නවා මම ඡන්ද ඉල්ලන්න වැඩපිළිවෙල හැදිලා තිබුණ ශ්‍රී ලංකාවේකින්. නමුත් ඔබගේම අපේ දිස්ත්‍රික්කයේ ඉන්න ප්‍රබලයෝ දෙන්නෙක් ගිහිල්ලා කිව්වා දෑසිරියව දාන්න එපා. දැම්මොත් අපි ඉල්ලන්නේ නැහැ කියලා 2000. 2001 මම එක්සත් ජාතික පක්ෂයට ආවා සාමාන්‍ය මිනිහෙක් විදියට. දැන් ඔය කට්ටිය ඔක්කොම කියන්නේ මේ පක්ෂ මාරු කරන්නේ සාමාන්‍යයෙන් മന്ത്രിකම් අරගෙන්නේ. මම മന്ത്രിකමක් නැතුව තමයි 2001 එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන්නේ. එතකොට 2001න් පස්සේ 2013 වෙනකල් මම පක්ෂයේ ඉන්නවා. 100% කෙලින් කකුල් දෙකම එක තැන තියාගෙන ඩීල් නෑ කවුරුත් එක්ක. 2010 ඉඳලා දිගටම ඔබ දන්නවා මම සයිත් ප්‍රේමදාස මහත්මයාව නායකයා කරන්න මහන්සි වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අවසාන වශයෙන් ඇති වුණ ගැටුම් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ඇති වුණ ගැටුම් එක පක්ෂයේ ඉන්න බැරි තැනකට මාව තල්ලු වුණා. ඊට පස්සේ මම
පාර්ලිමේන්තු මන්ත්‍රීකම තියලා පාර්ලිමේන්තුවේ පක්ෂයට තියලා පක්ෂ දිනාගත මන්ත්‍රී ධූරය ඔවුන්ට දීලා මම එළියට ආවා. සාමාන්‍ය මිනිහෙක් විදියට. 2013 එතනින් පස්සේ තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටත් තියෙන්නේ. හැබැයි 2013 ඉඳලා 2015 වෙනකොට මම එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ පක්ෂ ናයකයා 2015 මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට නායකත්වය මාරු වෙනවා. එතකොට ඔහු ඇවිල්ලා අපේ පක්ෂ නායකයා වුණාන් පස්සේ මට ආයි මහින්ද රාජපක්ෂ මහත්තයා පිටුවස යන්න බෑනේ පක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. ඊළඟට 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට අපේ පක්ෂ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අපි උදව් කරනවා. එතනින් පස්සේ 2024 වෙනකොට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ගැටලු ගණනාවක් ඇති වෙනවා. උසාවියට යනවා. උසාවියේ මට තීන්දුව ගණනාවක් හම්බ වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට තරම් කරන්න බැරි තැනකට තල්ලු වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයක් විදියට පක්ෂ අනන්‍යතාවයක් තියාගෙන පක්ෂ ලේකම්වරයා විදියට මම සයිත් ප්‍රදර්ශන මැතිවරණයට උදව් කරනවා. එතකොට ඒක තාමත් මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. නිසා මම නායකයෝ ඔය කාරණේ මම හිතන ඔබට තේරෙනවා ඇති කියලා දැන් හිතනවා ඔබත් අර හිටපු ගමන් කල්පනා කරන දැසිජස ආරයත් එක්ක හිටියා මෑත් එක්ක හිටියා මම මේ ළඟදී කතාවකට එක්ක කියන්නේ බියෝන් රත්නායක මහත්තයා මට මොකක් හරි හැපෙන්නලා කිව්වා මේ ඔයා ඉතින් පක්ෂ කීයක හිටියානේ නායකයෝ කීයක් එක හිටියද කියලා. මම ඔහුට පොඩි නෝට් එකක් ලියලා ඇරියා. ওই ටිකම ලියලා මම 80 ගණන් වල ඉඳලා ශ්‍රී ලංකා 2001 UNP 2014 පස්සේ ශ්‍රී ලංකා අදටත් මම ශ්‍රී ලංකා. හැබැයි 2020 ගෝඨාභය උදව් කරා මෙහෙම කියලා ලියලා මම ඊට පස්සේ ඒගොල්ලන්ගේ ටික ලියලා ඇරියා. දැන් ඔයාලා කියලා ගහලා ඇරියා 94 චන්ද්‍රිකත් එක්ක 2001 චන්ද්‍රිකත් එක්ක 2004 මහින්දත් එක්ක 2010 සරත් ෆොන්සේකත් එක්ක 2015 රනිල් මෛත්‍රී එක්ක කියලා ගහලා ඇරියා. හොඳට කොලේ කියවලා මම කොහේ අපව කොලේ ගවන්න කියලා. මොකද හේතුව ඔය වගේම තමයි. මොකද දැන් දයාසිරි ජයසේකර තමයි මේ එහාට පැන්න මෙහාට පැන්න කියලා කියන්නේ. දැන් ඔය වගේ පැනපු කී දෙනෙක් ඉන්නවද බුදුහාමේ පක්ෂ කීයක්ම මාරු කළා. හිතා ගන්න බැරි පක්ෂ ගන්නවට මාරු වෙච්ච කට්ටිය. JP එක උනත් ගන්න ප්‍රගතිශීලී පෙරමුණ. ඉතින් JP ප්‍රගතිශීලී පෙරමුණ ඊළඟට ජාතික ජන බලවේගය මෙහෙම ඒගොල්ලොත් මාරුලා තියෙනවා. දැන් මොකද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද්ද වෙලා තියෙන්නේ? කොහෙද මේ පක්ෂේ තියෙන්නේ? කාගාවද තියෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තියෙන උසාවියේ කාටවත් කාගාවත් නෙමෙයි. භාරකාරය අධිකරණය. නෑ මේ ඇත්තටම දැන් අඩු දෙකකින් මට දීලා තියෙනවා පක්ෂයේ ලේකම්වරයා විදියට මට වැඩ කරන්න කියලා. සහ දෙවනුව මාව ඉවත් කිරීම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් වැරදි කියන එක උසාවිය තීන්දුව කරලා තියෙනවා. ඉතින් ඒ තීන්දුව මත මම ගිහිල්ලා පක්ෂ ලේකම්වරයා විදියට වැඩ බාර ගන්න ගියාම ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තමයි ශ්‍රී ලංකාවේ අනිත් කට්ටිය හිටිය පාර්ශවයන් දෙකකට බෙදිලා ඒ අය මට ඇතුළට එන්න දුන්නේ නැහැ. බලය පාවිච්චි කරලා පොලිසිය දාලා හිර කරලා එන්න දුන්නේ නැහැ. තවමත් ඒ විදිහටම තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම ආපහු නැවත නඩුවක් පැවරුවා. මට බාධාවකින් තොරව ගිහලා වැඩ බාර ගන්න දෙන්න. පළවෙනි කාරණේ. දෙවනුව ඇතරම නිමා සිරිපාල මැතිතුමා සහ ඩුවින් සානායක පත්වීම සම්පූර්ණ නීති විරෝධී. ඒකට විරුද්ධව මම නඩු දාලා තියෙනවා දැන්. උසාවියේ තියෙනවා ලබන 24 මම හිතන්නේ ලාස්ට් ඩේට් එක තියෙන්නේ. ඉතින් පස්සේ උසාවියේ තීන්දුවක් එයි කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව තමයි තීන්දුව වෙන්නේ පක්ෂය කාටද අයිති වෙන්නේ කියලා. දැන් මේ දයාසිරි ජයසේකර බැලූ බැල්මට නම් හොඳට hina වෙලා ඕන කෙනෙක් එක්ක හරිමින. එහෙමද දේශපාලනයේ ඇතුළෙත් නැත්තම් ඔය මොකද මේ කට්ටියත් එක්ක නිතර ප්‍රශ්න ඇති වෙන්නේ? මම නිහඬ චරිතයක් නෙමෙයි නදීක. නිහඬව ඔහේ ඉන්න චරිතයකට නම් ඔය ඕක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් එයා හරි හොඳයි. අනේ කාටවත් කරදරයක් නැහැ. ඔහේ ඉන්න මිනිස්සෙක් හරි හොඳයි. එහෙම කියලා කියන්න පුළුවන්. නමුත් මම දේශපාලනිකව ගැටෙන චරිතයක්. මට වැරද්දක් වුණොත් එහෙම මට හිතෙනවා මේකට මම කතා කරන්න ඕනේ. සමහර දේවල් ගැන මට හිතෙනවා මේ ගැන අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් එහෙම ඒ වගේ තමයි අපිට පේන්නේ දයාසිරි ජයසේකර ගැටුම් ඇති කරගන්න කෙනෙක්. පාර්ලිමේන්තුව තුලත් අපිට ඒක පේනවා. ඔව් ඉතින් පාර්ලිමේන්තුවේ අපි ඉන්නේ 66 දෙනයිනේ. අරගොල්ලන්ට දීනේ ඉන්න 159ක්. ඔයාලා ලොවෙත් නැති වෙන්න දිනුවා. 159ක් ආවා. මං කො ලොවෙත් නැති වෙන්න පෙරදුන 66කුත් මේ පැත්තේ ඉන්නවා. කරුණාකරලා ඒගොල්ලෝ ගැන කල්පනා කරන්න. මොකද එතන ලක්ෂ 19ක් 20ක් එතන ඡන්ද දුන්න මිනිස්සු ඉන්නේ.
අපි ඒ මිනිස්සු වලින් කතා කරන්නේ නැද්ද? මොකද ඒ හඬ යටපත් කරන්න බෑ. මටත් මූන්ටම කියලා දෙනවා ඇයි සර් මේ ආණ්ඩුව කරන්න දෙන්නකෝ. ඔයාලා මොනවද මේ මොකද්ද මේ ආණ්ඩුව විවේචනය කරන්නේ? මං කිව්වා ඉතින් ආණ්ඩුව මොකද ඒතර එහෙනම් ඉතින් අපිත් ඒකට ගියා නම් ඉවරනේ. මතවාදයක් තියෙන්න බැයිද මිනිහෙකුට? ඒ නිසා තමයි ඔය දයාසිරි ජයසේකර හැම වෙලේම රණ්ඩු වෙනවා, ගැටුම් ඇති කරගන්නවා. ඉතින් මම එහෙම නිහඬ චරිතයක් නෙමෙයි. මම අර කිව්වා වගේ මට හිතුනොත් මොනවා හරි දෙයක් කියලා මම මේක කියනවා. ඒක මගේ හැටි. ඉතින් මම දේශපාලනය නොකර එන ඉතින් ඔය බණ භාවනා කරන් ඉන්නවනේ කොහටද කියලා. හැමතිස්සෙම පක්ෂ නායකයන්ගේ කැපිල්ලකට ලක් වුණා වගේ දෙයක් දැනෙනවද? ඔව් ඉතින් තිල්ලේ මෙහෙමනේ ඔය පක්ෂවල නායකයෝ සමහර අය නායකයන්ට එක ගන්න නැහැ. නායකයෝ නොවන අයනේ ගොඩක් පක්ෂ නායක වෙලා තියෙන්නේ. අර තියෙන හරි නායකයෙක් මම දන්නේ මම කල්පනා කරන්නේ මගේ යටතේ මම දැන් තුෂාර රමණසේන මහත්මයා කියන්නේ මගේ ලේකම්වරයා. ඔහු අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මම ඔහුව පළාත් සභාවට ගේන්න මම වැඩ කරේ. කටුගම්පලේ ඉඳලා ඔබ දන්නවා කටුගම්පලේ ඉඳලා උපසභාපති විදිහට හිටියේ. ඊළඟට මගේ පුද්ගලික ලේකම්වරයා විදිහට පත් වුණා. මම එතුමාව අරන් ගිහිල්ලා පඬුවස්නුවර මගේ ලේකම්වරයා විදිහට පත් කරගන්න ගමන් මම එතුමාව පළාත් සභාවට ගෙනා. මම නායකයෝ හදපු මිනිහෙක්. මම නායකයන්ට බය මිනිහෙක් නෙමෙයි. දැන් නරින් බණ්ඩාර මහත්මයා මම පාර්ලිමේන්තුවට ගියයින් පස්සේ ඊළඟට පාර්ලිමේන්තුවට ආපු එක්කෙනා. මොකද ඔහු 2010 ඡන්ද දිනනකොට මම ඔහු වෙනුවෙන් මගේ නෝනලා ගිහිල්ලා කැම්පේන් කරලා ඔහුව ලයිස්ට්ුවේ ඊළඟ නමට ගෙනා. මං ආයි මුණ ගමන් ඔහු ආවා පාර්ලිමේන්තුවට. ඉතින් මම හැම වෙලේම කියන්නේ මම නම් නායකයෙක් කියන්නේ තව නායකයෝ හැදෙන්න කැමති කෙනෙක්. මට ඒ අය මතක හිටියද නැද්ද? එතනින් පස්සේ මට කැපිලි දැම්මද මාව විනාශ කරාද මට ඒක අදාළ නැහැ. මට අදාළ වෙන්නේ අර කොන්ෆියුසියස් කිව්වා වගේ දහසක් වැසිවසීවා දහසක් මල් පීපේවා. පුළුවන් තරම් මේ අලුත් නායකයෝ හැදෙන්න දෙන්න ඕනේ. එහෙම අය නෙමෙයි ලංකාවේ මේ දේශපාලන පක්ෂවල නායක වෙලා තියෙන්නේ. තව මිනිහෙක් හදන්නේ නැහැ. මට කියන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා හදපු නායකයෙක්. හරි? මට කියන්න මහින්ද රාජපක්ෂ මහත්තයා හදපු නායකයෙක්. හරි? තමන්ගේ පවුලේ පුතාලා දුවලා හදපු එක වෙනම කාරණයක්. පුතාලා හදපු එක. මට කියන්න කවුද හදලා තියෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හදපු නායකයෙක් කියන්න මට. හරි? ඉතින් ඔය දේශපාලන පක්ෂවල එහෙම ඉඩක් දෙන්නේ නැහැ. ඒ අය මේක බදාගෙන ඉන්නවා අවුරුදු ගාණක් දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 2019 ජනාධිපතිවරයා විදිහට ඉවරුණෙන් පස්සේ ඔහු ආයි ඉල්ලන්නේ නැත්තම් මම දැන් මම එහෙමනම් කියනවා මගේ ටර්ම් ඉස් ඕවර් මගේ දැන් ඉවරයි. කවුරු හරි කෙනෙක් මේක බාර ගන්න. හැබැයි මොකද කරේ? අන්තිම මොහොත වෙනකල් ඉල්ලන්නේ නැතුව ඉඳලා පාටි එකත් ඉවර කරලා පක්ෂෙත් දෙකට තුනකට කඩලා ඉවර වුණා දැන් පාටි එක. ඉතින් ඒ නිසා මේ නායකයෝ එහෙම දෙන්නේ නැහැ තිල්නේ. ඒක නිසා ඒකින්ද තමයි ওই නායකයෝ නැගලා එන මිනිහෙකුට අර ඔබ අහපු ප්‍රශ්නෙට මම ඉන්නේ. නැගලා එනවනම් මිනිහට ගහලා කපලා දානවා. මේ දේශපාලනේ ඕක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නොකරන එකම තැන තමයි JVP එක ඇත්තට. මේක තමයි එතනින් නායකයෝ කාට හරි බිහි වෙන්න ඉඩකඩක් තියෙනවා. කවුරුවත් මේක අල්ලගෙන හරි ඇත්තටම එහෙම දේශපාලන පක්ෂයක් තමයි අපිට උමනා කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ වුණත් මම කියන්නේ අපි මේ ෆස්ට් ටර්ම් එක මට ඉල්ලා අපි හිතමුකෝ හරදුනයි කියලා හිතන්න ජනාධිපතිවරණ මම දෙවෙනි ටර්ම් එක යනවද නැද්ද කියන එක පක්ෂේ තීන්දුව කරන්න. මට තීරණය කරන්න බෑ මේක එල්ලිලා. ඒ නිසා මම හැම වෙලෙම කියන්නේ එහෙම තැනකට මේ පක්ෂ තල්ලු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පක්ෂ ඉතුරු වෙන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ ඒක. දැන් චන්ද්‍රිකා මැතිණිය මොනවා වුණත් චන්ද්‍රිකා මැතිණියගෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාට එන්න දුන්නා. නේ? මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් පස්සේ කවුරුත් හැදුවද එයා? නෑ. ඒ තමන්ගේ බැටන් එක අරන් යන්න පුළුවන් මිනිහෙක් හැදුවේ නෑ. ඒක නිසා තමයි පක්ෂ දෙකට කැඩිලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගිහිල්ලා අනිත් පැත්තට ගිහිල්ලා ජනාධිපති වුණා. ඒතර ඔහු ආපහු නැවත පක්ෂයට ආපුවෙන් පස්සේ ආයි පක්ෂ විශාල අර්බුදයක් ආවා. පක්ෂය ඇතුලේ හිටපු නායකයෝ තරුණ නායකයෝ ඔක්කොම ඔහුට විරුද්ධව කැරලි ගැහුවා. ඉතින් මේ මං කියන්නේ ඒකයි අපිට ඉඩ දෙන්නේ නැහැ කොහොමද? ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් ওই ජාතික ජනබලවේගයේ මෙවර ඔය 3-2ක බලයක් එක ජයග්‍රහණය කරනත් ඔය කියන පසුබිම් හේතු වුණා කියලා ඔබ විශ්වාස කරනවා? නෑ ඒක නම් මම ඒකත් එක්ක නායකත්වයට එක්ක හේතුවක්. හැබැයි ඒ වගේම ඒක මහා ඩිසිප්ලින් පක්ෂයක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගන්න දැන් මේ ආණ්ඩුවේ නිහාල් ගලප්පත්ති ඇමති කෙනෙක් නෙවෙයි. ගාමිණී අපේ මෙහි කෑගල්ලේ ඔහු ඉන්නවා ඔහු ඇමති කෙනෙක් නෙවෙයි. ඒ වගේ ඒ කියන්නේ පක්ෂෙක් දීර්ඝ කාලයක් හිටපු තව සහෝදරයෙක් කියන මට එයාගේ නම මතක නැහැ. එයා 2004 හිටියා මට මතකයි. උත් ඉන්නවා. ඒ අයට ඇමතිකම් තියා නියෝජ්‍ය ඇමතිකම්වත් දුන්නේ නැහැ. අපේ පක්ෂේ කොහොම වුණා නම් කොහොමද? මම ජේෂ්ඨ මම මෙයාට කලින් ආවේ කොහොමද එහෙම මෙයාට දුන්නේ බලන්න පුළුවන් අර මේ කියලා එදා ඉඳලා පළවෙනි දවසේ ඉඳලා ඔන්න එළියට ගිහලා ටොක්ස් එන්න පටන් ගන්නවා. ආණ්ඩුවත් ඉවරයි.
පළවෙනි යුද්ධේ පටන් ගන්න එතන. හැබැයි මේක එහෙම නැහැ. කිසිම ඇමතිවරයෙකුට විරුද්ධව කතා කරන්නේ වචනයක් කතා කරන්නේ නැහැ. හරි. ඒක තමයි ඩිසිප්ලින් එක. මේ ඩිසිප්ලින් එක තියෙන පක්ෂයක් තමයි අපිට ඕනේ. හරිද? තවත් ඒගොල්ලෝ වැඩ කරන්නේ පුද්ගල සාධක මත නෙමෙයිනේ. මම ගරු කරන දේවල් ඒකයි මම කියන්නේ. ජීවිතේ ගරු කරන දේවල් අපි කියන්න බෑ බොරු කියලා වැඩක් නැහැ. මාර කිව්වා වගේ කෙලින් කියන්න තියෙන කියන්න බෑ. එතකොට උන්ගේ තියෙන සාධනීය කරුණු රාශියක් තියෙනවා. එකක් තමයි අර ඔබ කිව්වා වගේ එක්කෙනෙක් තව අමාත්‍යාංශයක් ගැන විවේචනයක් කරන්නේ. Tamanට හම්බුනේ නැහැ කියලා විවේචනය කරන්න යන්නේ. ඔවුන් පැහැදිලිව දැන් අනිත් පක්ෂවල අරයව කපන්න මෙයාව කපන්න අරය නැගලා යනකොට ටිකක් මේවයි මෙයාගේ අමාත්‍යාංශයෙන් වැඩක් කරනකොට අනිත් ඇමති ඇවිල්ලා පැනලා මේක කඩාකප්පල් කරනවා. නැත්නම් ජනාධිපති ගාවට ගිහලා කියනවා සර් අරය මාරවැඩි සර්ට බයිනෝ ඒක නිසා තල්ලි දෙන්න එපා. හරි එහෙම කියනවා. මේක එහෙම නැහැ. ඉතින් මම කියන්නේ ඒ ඩිසිප්ලින් එක ලංකාවේ පාටිස් වලට ඉගෙන ගන්න තියෙන දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ එකමුතුව යම් කාරණයකදී වැඩ කරන එක. ඉතින් මම හිතන්නේ මේ එකමුතුව අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂවල UNP එකේ අනිත් පක්ෂවල අද දකින්න නැහැ. ඉතින් මේක තමයි මේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දැන් අද විපක්ෂ වෙලා තියෙනෙත් ඒකනේ. විපක්ෂෙත් නායකයෝ හැදෙන්න දෙන්නේ නැහැ පළවෙනි එක. සහ එහෙම බිහි වෙන්නේ නැහැ. එහෙම නැති තත්ත්වයක් තුළ තමයි මේ සියල්ල අද සිද්ධ වෙලා තියෙන්නේ. කෙනෙකුට පේන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයා යටගේමක් ගහනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතින් හැම වෙලේම යටගේම් ගහපු කට්ටිය කෙනෙක් තමයි. මොකද හේතුව ඔහු එහෙම තමයි වැඩ කරන්නේ. ඔහුගේ ඉතින් මේ නායකත්ව ලක්ෂණයක් තමයි ඒක. එයා කවදාකවත් ගණන් ගන්නෑ. ඉෂුස් ගණන් ගන්නෑ. ඕකේ කියලා එයා කරන්න තියෙන දේ එයා කරනවා. ඉතින් ඒක ගැහුවෙන් පස්සේ තමයි තේරෙන්නේ මාරවැඩි ගේමක් ගහලා නෙන්නම් ඇවිල්ලා තියෙන්නේ. හොඳ මොලයක් එක පැත්තකින්. ඔව් ඒක පැත්තෙන් සහ ඔහු දන්නවා ඔහුට කවදාවත් දිනන්න බෑයි කියලා. ජනමතයකින් ඔහුට කවදාවත් නායකයා වෙන්න බෑයි කියලා ඔහු දන්නවා. උප්පර වැට්ටීම වලින් තමයි. උප්පර වැට්ටි සියලු කඩාකප්පල් කිරීම ඕවමද තමයි ඔහු දැන් මේකෙත් ඔහු අරගලෙන් බිහි වෙන නායකයනේ. අරගලෙන් බිහි වෙලා පහුදා උදේ අරගලේ කරපුන්ට ගහලා ලෙව්වා. හරිද? අර අහන්නේ අල්ජසීරාගේ කඳුළු ගෑස් කාලා දෙනවා කියලා 900 ගන්න. ඉතින් ඒක ඉවර කරා. ඇත්තටම ඉතින් ඒක කරන්න ඕනේ වෙලා. මම නම් ඒකට හැට්ස් ඔෆ් මං කිව්වේ ඒක කරේ නැත්නම් එහෙම කිසිම නායකයෙකුට ඇවිල්ලා මේක කරන්න හම්බෙන්නේ නැහැ. ඔව් ඒක කරපු වෙලාව හරි. ඉතින් කරන්න දෙන්නේ නැහැ. ගුටි කන්න වෙනවා. නැත්නම් ඔව් කිව්වා වගේම මේ පාර්ලිමේන්තුව ගිනි තියෙනවනේ. පාර්ලිමේන්තුව ගිනි තියන තමයි හැදුවේ. ලාල් කාන්තලා ඔය මේ හඳුන්නෙත්තිලා ඔක්කොම එන්න කියලා කතා කරලා හර්ෂණ නානායක කාරලා. ඔය දැන් මහ ලොකුට කතා කරනවා නීතියේ ආධිපත්‍ය ගැන. ඔවුන් ඔය ඔක්කොම අඬගාවුවා එන්න කියලා පුළුවන් තරම් ඉක්මනින් මේ පාර්ලිමේන්තුව අල්ලන්න. හරි. ඉතින් ඒ නිසා රනිල් වික්‍රමසිංහ මෙතනත් තවත් ඔහු උත්සාහ කරනවා. ඔහු කල්පනා කරනවා දිනන්න බෑ. ඡන්දිල්ල දිනන්න බෑ. හැබැයි කොයි වෙලාවක හරි රට අස්ථාවර වෙලා මොකක් හරි වෙනවද ආයිත් එයාව ඉල්ලයි කියන තැන ඉඳලා එයා වැඩ කරන්න යනවා. ඒක එක එක්කෙනාගේ හැටි. අපි හදන්නේ ඡන්ද දිනලා එන්න. ජාතික ජනබලවේගය ගැනත් පක්ෂයක් විදිහට කලින් කතා කරපු හින්දා මම මේක අහන්නේ. දැන් එහෙම විනයක් තියෙන පක්ෂයකට රටට වැඩක් කරන්න පුළුවන් වෙන්නේ දැන් හොඳට කරගෙන යනවනේ. හොඳයි. හොඳට කරගෙන යනවා. සමහර ඉතින් වැරදි කරනවට අපි ඒව අතාරින්නේ නැහැ. ඉතින් හොඳට කරගෙන යනකොට මොකද මෙහෙමනේ තිල්නේ දැන් මේගොල්ලෝ කිව්වේ මේ තරම් පිරිසිදු මේ තරම් වැරදි නොකරන මේ තරම් එහෙම ආණ්ඩුවක් කියලා. ඉතින් ඒ අතේ ඒගොල්ලෝ දැන් අපි මම මුලදී මම ඔය කතාව කිව්වා මම කිව්වා අපි වැඩ කරලා තියෙනවා. වැඩ කරනකොට වැරදි වෙලා ඇති. පිඟන් හොදන්න එපා පිඟන් බින්දෙන්න. අපි පිඟන් හොඳට හොදලා තියෙනවා. පිඟන් බින්දිලා තියෙනවා. දැන් මේගොල්ලෝ පිඟන් අපි හොදනකොට බින්දනකොට අර නේද කීක හිටපු කට්ටිය තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන් අතින් පිඟනා නම් බින්දෙන්නෙම නැහැ කියලා. හැබැයි ඉතින් එහෙම බින්දනකොට දැන් අපිට කතා කරන්න වෙනවා. මොකද පළවෙනි කාරණේ තියෙන්නේ යාලා විශාල බොරු සංඛ්‍යාවක් කියලා ආවේ. මං හිතන්නේ ලොවෙත් නැති වෙන්න බොරු කියලා ලොවෙත් නැති වෙන්න දිනෝ. බොරු කියලා බලය ගත්ත කියලාද බොරු කියලා. තනිකර බොරු මම කියන්න යහුවොත් එහෙම. හරි. මොකද කිව්ව ලොකුම බොරු? අයියෝ බොරු. මං කියන්නද? එකක් පළවෙනි එක. රුපියල් 50කින් පෙට්‍රල් ඩීසල් අඩු කරනවා. 3න් 1කින් විදුලි බලය අඩු කරනවා. හරි. ඊළඟට විට්ස් කාර් දෙනවා කිව්වා. හරි රුපියල් ලක්ෂ 12කට විතර ගන්න පුළුවන් ඉතින්. ඒව කිව්වේ නැහැ කියලා නේද? නෑ මේ බොන්න බොරු කියන්නේ පුදුම ඒක තමයි කියන්නේ. දැන් කියනවා එයාලා කිව්වේ නෑ එයා කිව්වේ නැහැලු අනුරසානක මහත්තයා කිව්වලු. දැන් ඉතින් දැන් අපිටම කිව්වේ නැහැලු. හරි එහෙන් පිටින්ම බොරු කතානේ. ඔයා කියන්නේ ඊට පස්සේ කිව්වා
වාහන පාවිච්චි කරන්නේ නැහැ කිව්වා ගන්න නැහැ කිව්වා. සාමාන්‍ය පුද්ගලයෙකුට අයිති නැති කිසි දෙයක් ඒගොල්ලෝ ගන්න නැහැ කිව්වා. එහෙනම් අර ඉන්න මේවත් අයින් වෙන්න ඕන දැන් අර මාදිවල නිවාසවල. ඊළඟට මම කියන්නේ ඇත්තටම ගල් පැලෙන බොරුද? බොරු කියන්නේ මේ හිත තව තියෙනවා බොරු ඇති වෙන්න. ඉතින් එහෙම බොරු කියලා ආවේ. ඉතින් එතකොට ඔබතුමා කලින් බොරුවක් කිව්වා නේද වරාය සම්බන්ධයෙන්? නෑ බොරුව නෙමෙයි ඒක ඇත්ත. නදීක මම කිව්වනේ වරාය ගලක් තියෙනවා කියලා. ඔය ඕක ගැන ඉතින් එක එක්කෙනා දෑසිරි ගලක් කියනවා කිව්වා. ඔව් ගලක් තියෙනවා කියලා මම කිව්වා. කියලා තමයි ඒක ඇත්තටම අහපු එක හොඳයි. ස්වර්ණායන්ට බයිලා තමයි ඔක උනේ. මේ ඇත්තටම ඒ වෙලාවේ මේ හම්බන්තොට වරාය යටට හාරලා තිබුණේ නැහැ. එන නැව් ඔක්කොම මෙහෙම ලොකු තැනක නෙමෙයි මෙහෙම දෙපැත්තට මේක වදිනවා. මේ නැව. එහෙම දෙබොක්කාව එච්චර ලොකු එකක් නෙමෙයි. ඒ වගේම යට අඩි 14ක්වත් නැහැ. සාමාන්‍යයෙන් මේ 20ක් මීටර් 20ක් තියෙන ඉපේ. මීටර් 14ක් විතර තමයි තියෙන්නේ. ලොකු නැව් ආපු ගමන් මේ යට වදිනවා. මොකද එතන මට මං කියන්නේ කොහොමද කිව්වේ කියලා මේක හොඳට එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් මට කතා කරලා කිව්වා. ඊට පස්සේ මම මේක කිව්වා. කිව්වයින් පස්සේ ඔබට මං කියන්නේ මිලියන 1500ක් වියදම් කරලා ඒ ගල් ටික ඔක්කොම කැඩුවා. ඊට පස්සේ ආපහු මේ ඕක ආවේ කොහොමද දන්නවද? ඕක ආවේ ඊළඟ 2013 මම UNP ගෙන් ඉවත් වෙනවනේ. ඉවත් වෙලා පළාත් සභාවට යනවනේ. පළාත් සභාවේ කැම්පේන් එක යනකොට මට එක්කෙනෙක් ඇහුවා මේ දැන් ඔබතුමා කිව්වනේ ගලක් තියෙනවා කියලා. මම කිව්වා ගලක් තිබුණා දැන් ගල නැහැ. එතකොට ගත්ත ලයින් එක දෑන්සිරි ගලක් නැහැ කියයි දැන්. ඒ පක්ෂ මාරුන් නිසා ගල නැති ගල නැහැ. එහෙම සම්පූර්ණ වැරදි. ඒ කියන්නේ මීඩියා වල දානකොට එහෙමනේ. දෑන්සිරි ගලක් මම්මතර ගල නැහැ කියයි කියලා. ඒ කියන්නේ එතකොට මිනිස්සු කල්පනා ආයක් මේක ගලක් තියනවා කිව්වා. මහින්ද රාජපක්ෂත් එක්ක දුන ගමන් ගලක් නැහැ කියලා. නෑ ඇත්ත කතාව උනේ මිලියන 1500ක් මං ළඟ ඔක්කොම තොරතුරු තියෙනවා. මිලියන 1500ක් වියදම් කරා මේ යට ගල් ටික කඩන්න. අපි කිව්වයින් පස්සේ මොකද? ඕකට ලොකුවට මාත් කරන්න උනා. ඔබට මතක ඇති රෝහිතා බෙගුණා. හරි. හැබැයි රෝහිතලාට අන්තිමට සිද්ධ වුණා ගලක් තියෙනවා කියලා පිළිගන්න. ඊට පස්සේ ඒක කැඩුවා. කඩලා තමයි දැන් ඔය මීටර 20කට ගැඹුරු කරලා තියෙන්නේ මේ හම්බන්තොට වරාය. අපි කතා කරමින් හිටියේ ආණ්ඩුවේ බොරු. ඔව්. ඒ නිසා මම හිතන්නේ එවැනි බොරු කියලා ගත්ත ආණ්ඩුවක් මේ තියෙන නිසා ඒ අයට මෙතනින් ගැලවිලා යන්න බෑ. මොකද පඩි වැඩි කිරීම ගත්තාම ඒගොල්ලෝ කිව්වා රුපියල් 25000කින් පඩි වැඩි කරනවා කියලා. හරි. ඉතින් මේ වගේ එකක් නෙමෙයි එකතු කරන්න පුළුවන් සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ඉන්දියාවත් එක්ක කියපු කතා. දැන් ওই සාම්පූර් හදනවා. දැන් සාම්පූර් ඒගොල්ලෝ හදන්න යනවා. 50-50 දාන්න දන්නේ. අපි සාම්පූර් එක හදන්න දුන්නෙම නැහැ අවුරුදු ගාණක්. ඔය ලාල්කාන්දල ගිහිල්ලා පරිසර ප්‍රශ්න කතා කරලා සාම්පූර් එක හදන්න දුන්නේ. චීන ඉන්වෙස්ට්මන්ට්ස් ආපුවාම මොකද කිව්වේ? චීනේ කොලනියක් වෙන්න හදනවා. හරි. මේ වගේ විශාල බොරු ගන්නවා කියලා අන්තිමට මොකද කිව්වේ? චීනෙට ගිහලා කිව්වා ඔබ ගෙන ආපු ඒ ව්‍යාපෘතීන් ලංකාවට විශාල ප්‍රයෝජනයක් වෙලා තියෙනවා. ඉතින් එහෙම කොහොමද කියන්නේ? ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ බොරු කියලා ගත්ත ආණ්ඩුව පවත්වාගෙන යනකොට ඒවා එළි වෙනකොට අපි ඒවා එළියට එළිදරව් කරන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවට වැඩ කරන්න යන්න පුළුවන්. අපි විරුද්ධ වුණත් උන්ට ප්‍රශ්නයක් නැහැ. මොකද උන්ට 159ක් ඉන්නවා. තුනෙන් දෙක බලයක් තියෙනවා. ඉතින් ඒ නිසා උන්ට වැඩ කරන්න යන්න පුළුවන්. හැබැයි අපි අපේ විවේචනය අනිවාර්යෙන් අපි ඉදිරිපත් කරන හොඳ දේවල් වලට අනිවාර්යෙන් අපි අපේ සහයෝගය දෙනවා. ඔබතුමා පහුගිය දවස්වල කියපු කතාවකුත් එක්ක මම දැක්කා ඔය දෘශ්‍යබාධිත ප්‍රජාව අතරත් යම් ආකාරයක කතා බහක් ඇති වුණා. මොකක්ද ඒ කතාව? නෑ ඇත්තටම මේක මම කියන්න ඕනේ මම නැවතත් සියලු දෙනාගෙම නැවත මේකත් අවස්ථාවක් කරගන්න සමාවිල්ලන්න. මොකද හේතුව නදික මම මේක කිසිම වෙලාවක දුෂාබාධිත ප්‍රජාවට හෝ අබල සහිත ප්‍රජාවට හානියක් කරන්න සහ වුණ පහතට හෙලන්න කරපු කතාවක් නෙවෙයි. ඇත්තටම සුගත් සිලා කියන්නේ මාත් එක්ක එකට විශ්වවිද්‍යාලයේ හිටපු සහෝදරයෙක්. මම ලෝ ෆැකල්ටි හිටියේ. ඔව් ආර්ට්ස් ෆැකල්ටි හිටියේ. සමහර දවස්වලට ඔව් ඇවිල්ලා අපිත් එක්ක ඉඳලා නේද සින්දුවක් කියන මචං කියලා මම සමහරලාවට ඔව් සින්දු කියනවා. ඉතින් ඔව් මේ ඒ වගේ තත්ත්වයක් තිබෙන දුෂ්‍යාබාධිත කෙනෙක් මේ ඉතින් ඒ නිසා මම ඕ හරි ආසාවෙන් ගීත අහනවා. ආලා අනේ මචං තැන්ක් යූ කියලා එහෙම කියපු කෙනෙක්. ඉතින් දැන් ඔහුගේ පළවෙනි කතාව පාර්ලිමේන්තුව ඇතුලේ මම දැක්කා. මම සාමාන්‍යලෝ දැකලා නැහැ. මම ආග්‍රහණය කරමින් මම ඒක ගැන මේ වෙනවා කියලා. ඔහු අවුරුදු 11න් ඔහුට අන්ධ වෙන්නේ ඔහුගේ. එතකොට එහෙම කෙනෙක් ඔහු ඊටාම පළවෙනි කතාව මම හරිම ආසාවෙන් අහගෙන හිටියා. ඔහු යම් අවුරුදු 11න් ඇස් අන්ධ. ඔහු ගෑන් ඔහුට බෝල් එකක් විතර තමයි කියලා කියන්නේ.
ඔහු ඊට පස්සේ සමනලෙක්ද කළ නැහැ කියන්න බෑ ඒක තමයි ඉතින් ඔව් ඒක ඉතින් ඒක තමයි මම කියන්නේ ඒ ඔහු එහෙම ලොකු මේකක් කරා මිනිස්සුන්ට විශාල අනුකම්පාවක් මම ගොඩ ඇත්තට මට මේ හරිම ඇස් වලට කඳුළු ආවා මට. ඉතින් මං කල්පනා අනේ මෙහෙමයි කියලා මං ඉතින් හරියට මේක වින්දම. හැබැයි සතියක් දෙකක් යනකොට මෙන්න දැන් බයිනවා අර අවුරුදු 70 කිය මේ රට විනාශ කිරුවා මුන් තමයි මේක විනාශ කරේ ඔක්කොම කියලා. අද මම කියන්නේ සුගත්සිල්ල සහෝදරයාට මේ ආණ්ඩුවේ මොකද කළා තියෙන්නේ? ඔහුට මේ ඇඟිල්ල තියලා ඡන්දේ දාන්න බෑ. ඇයි? බ්‍රේල් එකේ ඒක හදලා නැහැ. දැන් ආණ්ඩුව ඔහු ගෙනාව නම් පාර්ලිමේන්තුවට කරන්න එපා ඒක. හරි? ඔහුට ඩොකියුමන්ට් එක තාම දෙන්නේ නැහැ. බ්‍රේල් කමේට අත ගාලා ඔහු දන්නේ නැහැ මොකද්ද අද උදේ තියෙන මේක කියලා හොයාගන්න. හරි? ඔහුට දීලා තියෙන එකම දේ තමයි ඔහුව අරගෙන යන්න පාර්ලිමේන්තුවට එනකොට එක්කෙනෙක් ඉන්නව අරගෙන ගිහිල්ලා ඒ තැන් වලට එකතු කරගෙන යන්න. වාහනයක් දුක දීලා තියෙනවා මං හිතන්නේ ඔහුව ප්‍රවාහණය කරනවා. ඔච්චරයි ඔහුට දීලා තියෙන්නේ. විශේෂ අසුනක් මොන විශේෂ අසුනක් කරන්නේ? අර ඉන්න අසුනේ ඉන්නවා. ඉතින් අපිත් හිටපු අසුන තමයි. හැබැයි ඒ අසුනේ ඔහුට බ්‍රේල් ක්‍රමයට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් එක අඩුම තරමේ ඡන්දේ පාවිච්චි කරන්න අවශ්‍ය කරන වාතාවරණ. ඒක මොකක්වත් නැහැ. එතකොට ඔහුව පාවිච්චි කරලා තියෙන්නේ. හරි? ඉතින් එතකොට මේ ප්‍රජාවම ඒ කියන්නේ මේ ලක්ෂ 17ක් විතර වෙන මුළු ප්‍රජාවම අබල තත්ත්වෙන් ප්‍රජාවම මේකට පාවිච්චි කරා. එතකොට මම මේ කියපු කාරණේ මම කිව්වේ මොකද ඒ කාරණේ මම කියපුවම මගේ ඇත්තටම මගේ අපි වචන කියනකොට මේ සියල්ලම මේ මෙහෙම ෆ්‍රේම් කරලා කියන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ නේද? දැන් මෙතන වුණත් මම කල්පනා කතාවක් කරනකොට කතාවයි මෙතන කතා කරනකොටයි පොඩ්ඩක් කල්පනා කරනවා. කතාවකදී අපි ගහගෙන යනවා. ඉතින් ඒකෙදි තමයි ඔය අත ගාලා නැහැ ඌ දන්නේ නැතුව කොහොමද ඒක කිව්වේ කියලා මට කියවුනේ. ඉතින් ඒක තමයි මේ අල්ලගත්තේ. හැබැයි ඒක අල්ලගත්තේ ඒ කියන්නේ ඒක උම්මයි කරේ. ඒ කියන්නේ JVP එකේ Facebook කරන අය සමාජ මාධ්‍ය කරන අය තමයි මේක පාවිච්චි කරේ. මේක පාවිච්චි කරලා වෙන ප්‍රේස් එකකුත් හදලා තිබුණා. එහෙම එකෙක් ඉන්න මම එහෙම කතාවක් කිව්වේ නැහැ. සුගත් කියලා එකෙක් ඉන්න ඌ පේන්නේ අර මේ කියලා එහෙම තමයි ගාලා දුන්නා. හැබැයි ඒක සම්පූර්ණ වැරදි. එහෙම කතාවක් මම කියලා නැහැ. ඉතින් හැබැයි ඒකෙන් විශාල මේ විරෝධයක් මගේ කතාවට හැදුවා. ඉතින් අනික් පැත්තෙන් ඉතින් මම ඒක කල්පනා කරා මගේ අතින් වුණ වැරද්දක් කියලා මම ප්‍රසිද්ධියේ ගිහිල්ලා පාර්ලිමේන්තුවේ මේක සමාව මම ඉල්ලුවා. මම බොහොම මගේ හදවත මම දන්නවා මම පොඩ්ඩක් නැත්තම් කඩා වැටෙන කෙනෙක්. මම බොහොම සම්වේදී කෙනෙක්. මොකද මම කලාකරුවෙක් විදියට. ඉතින් ඒ නිසා මම ඇත්තටම අදත් කනගාටුනවා. මම ඊට පස්සේ ඇත්තටම සුගත් එක්ක ගිහලා කතා කරා. ගොඩක් කියලා කතා කරලා ඉතින් මට ගොම්බ මචං ඉතින් ඕ කිව්වට ඉතින් ඒක ගණන් ගන්න නැහැ. අරම කියලා ඉතින් කතා කරලා ඔහුට ඒක තේරුණාට මේක පාවිච්චි කරා දාම දරුණු විදිහට. ඉතින් මම ඉතින් එහෙම සමාව ගැනීමත් කවුරුවත් කරන්නේ නැහනේ නදී කවුද කරන්නේ? දැන් මම ඒක පාර්ලිමේන්තුවේ කියලා ප්‍රසිද්ධියේ මම ඒ සමාව ඉල්ලුවා. ඉතින් මම අදත් ඔබත් එක්ක කතා කරනකොට මම ගැන ගොඩක් සංවේදී. මොකද මගේ පවුලෙත් මේ වගේ දරුවෙක් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒ සියල්ලම කල්පනා කරපුවාම ඇයටත් විශාල මැසේජස් ගණනාවක් ඇවිල්ලා තිබුණා. ඔයාගේ බාප්පා මෙහෙමයි කියලා මට බැනලා හොඳටම. ඉතින් ඇයත් අඬානේ ඉඳලා තිබුණා දවස් දෙක තුනක්. දක්ෂ කෙනෙක් තිලිනි හරිම දක්ෂයි නැටුමට. හරිම දක්ෂයි භරතනාට්‍යම්. දුවෙක්. ඔව් මගේ අයියාගේ දුව. ඉතින් ඔව් තපෝද. ඉතින් මම හිතන්නේ ඇයටත් මැසේජස් වල දුණා. ඇය අඬලා තිබුණා මේ ඇයි බාප්පා මේව කතාවක් කිව්වේ කියලා. ඉතින් ඒ දරුවන්ට පවා මේක ඒ කියන්නේ ඔවුන්ට පවා මේ ප්‍රෙෂර් එක දුන්නා සමාජයේ. හිතන්න කොයිතරම් නපුරු සමාජයක්ද කියලා. මේ මගේ අතින් සිද්ධ වුණ එක තත්පර ගානක ඒක ඇත්තටම ඒක කිසිම ඒ පිරිසට කරපු අපහාසයක් නෙමෙයි. හරි. නමුත් ඒක පාවිච්චි කරේ ඒ විදිහට. ඒ විතරක් නෙවෙයි මගේ අයියත් ඒක පාවිච්චි කරලා තිබුණා නේ. ඒ නිසා මම ඒක ඉතින් ඒ තරම් ගණන් ගන්න නැහැ. ඉතින් මම හිතන්නේ මම නැවතත් ඒක පාවිච්චි කරන්නේ ඔබ අහපු ප්‍රශ්නෙට ඒ සියලු දෙනාට සමා වෙන්න කියලා ආදරෙන් මම මතක් කරනවා. ඔහොම දේවල් සිද්ධ වෙනකොට වෙලාවක හිතලා තියෙනවද මේ දේශපාලනය අතහැරලා මේ කලාකරුවෙක් වුණා නම් හොඳයි? හරියටම හරිවා කියපු කතාවේ මම මේ දැන් මේ ඕවා කල්පනා කරලා හිටියේ මොන බම්බුවකටද මොකටද මම මේක කරන්නේ? මම මගේ ප්‍රැක්ටිස් එක තිල්නි දන්නවා. ඔබත් නීතිඥවරියක්. අපි මේ ප්‍රැක්ටිස් එක කරන හිටියනම් කොයිතරම් වටිනවද? මොනවද අපි මේ කරන්නේ? මේ මොනවද දේශපාලනයකට ඇවිල්ලා හොස්පිටල් කියනකන් රස්සාවක් තියෙනවා. ඔව් රස්සාවක් දාන්නේ හොඳට ආදායමක කකුල අපිට කකුලක් දාන්න හිටියේ. මොකද්ද තියෙන ප්‍රශ්නේ අපිට?
කවුරුත් ගැන බලන්න ඕනෙත් නැහැ. හරිද? ඔය කෙනෙක් විදිහට ඔයා මට දිනුවත් එක ඔයා මට සල්ලි දෙනවා නම් මම කතා කරන්නේ නැතිලනේ. ඈ නඩුව දිනුවත් එක යවන්න නැතත් එකයි. ඒක මගේ මේ I have done my best. මම ඉතින් මට කරන්න පුළුවන් ටික මම කරා. අධිකයිලම ටික නඩුව දිනුවේ යන ඌ යන්න මම මගේ ඔක්කොම මගේ වැඩේ මම කරලා තියෙනවා. ඉතින් මොනව කරන්නද මම? කියලා ඉතින් එහෙම ඉන්න පුළුවන්. අපි එහෙම ඉන්නේ නැතුව ඇත්තටම තිල්නේ ඔබ ආපු එක හරියට හරි මම අපි ගලාවට කල්පනා කරන මොන බම්බුවකටද මේ එක එකයෙන් බැනුම් ගන්න. මොකද්ද අපි කරලා තියෙන්නේ? අපි හම්බ කරගෙන තියනවද? හොරකම් කරලා තියනවද? දේපල හම්බ කරගෙන තියනවද? ආණ්ඩුවෙන් පාවිච්චි කරලා මොනවාරි අරන් තියනවද? අපි එහෙම කරපු නැති මිනිස්සු. ඉතින් ඒ නිසා මේ දේශපාලනේ ඇත්තටම පුදුම කලකිරීමක් තියෙනවා මේ දේශපාලනය ගැන. මොකද හේතුව මිනිස්සු මේ රටේ මිනිස්සු කිසිම කෙලෙහි ගුණයක් දන්නේ නැති මිනිස්සු. කවුද මේ දේශපාලනයට තල්ලු කරේ ඔබතුමා? තල්ලු කරේ නෙමෙයි. ඉතින් ඇත්තටම තල්ලු වුණා. තල්ලුනා කියන්නේ ඇත්තටම අපේ පවුල ගොඩක් දේශපාලනයට බර පවුලක්. මගේ තාත්තා මට මතකයි කුඩා කාලේ මම 1977 චන්දිල්න කාලේ හිතන්නකො මට 69 ඉපදිලා අවුරුදු 8ක් විතර ඇතිනේ 7කට. මට ඒතර තාත්තා දිගටම ශ්‍රී ලංකාවේ ටවුන් එකේ නගරේ අපේ තාත්තා තමයි සම්පූර්ණ එක ඕගනයිස් කරේ. ඉතින් 77 ඡන්දය අහනවා මට මතකයි තාත්තා. කුස්සියට වෙලා තාත්තා ඔළුව ගහගෙන හිටියා පරදිනකොට. ශ්‍රී ලංකාවේ පරදිනවා හැමතැනකින්ම. නෝරෙලි මස්කෙලිය දෙවන මන්ත්‍රී බවට පත් වුණා අනුර බණ්ඩාරනායක මහත්තයා. එතනින් තමයි ටිකක් තාත්තට මේකක් ආවා. ඊළඟට මෙදවච්චිය මෛත්‍රීපාල සේනානායක මහත්තයා ඔය වගේ කීප දෙනෙක් ආවා අලි මිසක් කොළඹ මේ විදියට. ඉතින් එතන ඉඳලා පටන් ගත්ත එක තමයි නදීක ආව ඊට පස්සේ ඉතින් විශ්වවිද්‍යාලයට ගියාම විශ්වවිද්‍යාලය තුල අතරම ඉස්කෝලේත් මගේ පන්ති තහනම් වුණා. උද්ඝෝෂණ වලට ගිහිලා සති දෙකක් පන්ති තහනම් කරලා හිටියා. ඉතින් ඒ නිසා මේ දේශපාලනයේ එතනින් පටන් ගත්ත එක. ඉතින් හොඳට හෝ නරකට ඒකට ඉතින් නිකම්ම ඇතුළට ගියා. දැන් ඔය කලින් කියපු කතා මේවත් එක පාක්ෂිකයෝ වෙන්න හිතෙන්න පුළුවන් මේ කලකිරිලා අතාරීද දන්නේ වගේ හැඟීමක් යන්න පුළුවන්. ඒ නිසා අපි මේ ඉස්සරහට යන පොඩක් කියමු. නෑ ඉතින් පාක්ෂිකයොත් ඉතින් මෙහෙමයි අපිට දිනේ අවසානයේ ඉතුරු වෙන්නේ දේශපාලනේ බොහොම සුළු පිරිසක්. අපිට ආදරය කරන පරදින්නකෝ එකපාරක් පරදුනාම තමයි තේරෙන්නේ කොයිතරම් තමන් අසරණ වෙනවද කියලා. මම නම් පරදිලා නෑ. නමුත් ඒතකොට තමයි තේරෙන්නේ. ඒතකොට ඇත්තට මම ඒක දැන් තේරුම් අරගෙන තියෙනවා. මොකද මේ මැතිවරණ ඉතිහාසය ගත්තම මේ මැතිවරණයට මම හරිම අමාරු මැතිවරණයක් මම කරේ. ඉතින් අපි උදව් කරපු මිනිස්සු, රස්සා දුන්න මිනිස්සු, ගෙවල් හදලා දුන්න මිනිස්සු, පර්සනලි පුද්ගලික උදව් කරපු මිනිස්සු. වයිබ මිනිස්සු හරි ආදරේ එතුමාට. වයිබ මිනිස්සු ගොඩක් මිනිස්සු. නමුත් ඒක මම කියන්නේ ඒකෙත් නදීක එහෙම උදව් කරපු මිනිස්සුත් අනිත් පැත්ත බැලුවනේ. මොනවද කතා කරන්නේ? ඒ නිසා මම හැමෙලෙම හිතන්නේ අපිට බොහොම පොඩි ප්‍රමාණයක් ඉන්නේ. ඔය එන මිනිස්සු ඔක්කොම එයි. මම උදව් කරන්න තියෙන දේවල් කරනවා. මම ආයි කවදාවත් පෙරලා කිසි දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. උදව් කරනවා. මම ළඟට දැන් දැනුත් වෙනවා. ජීප් එකට හොඳටම වැඩ කරපු කට්ටිය දැන් හම්බෙන්න කවුරුත් නැහැ. හරිද? ඉස්සරනේ හිටියේ සහෝදරයෝ දැන් මන්ත්‍රීවරයා ෆෝන් වලට ආන්සර් කරන්නේ නැහැ. මහජන දිනයක් නැහැ. මල ගෙදරක මවුල් ගෙදරක ඉන්නේ නැහැ. දැන් අපි තමයි ඒවටත් යන්න වෙලාදී. අපිටත් තියෙනවා. මීඩියා වලට එන්නේ නැහැ. ඔව් ඒක තමයි. ඔහු මීඩියා වලට එන්නේත් නැහැ. ඉතින් එහෙම කට්ටියක්නේ දැන් ඔය ඉන්නේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? මම සඳ දවසට මහජන දිනේ තිබ්බම ඔන්න එනවා ජීප් එකට වැඩ කරපු කට්ටිය ඔක්කොම උදව් ගන්න. අරහට කතා කරන්න, මෙහාට කතා කරන්න. ඉතින් මට පිටිපස්සෙන් ඉඳලා කියනවා සර් ඔයා ජීවිතේ මැරලා වැඩ කරලා ඉතින් හොඳටම මඩ ගහපු එකෝ ඉන්නේ. මොකද මං කරන්නේ? මං ගාවට ඉස්සරහට ආපුවම බයින් බැනලා එලවන්න. බෑන්. ඉතින් අර උදව්ව කරනවා. මොනවද කරන්නේ? හැබැයි පෙරලා මං කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ. මං දන්නවා මේ මිනිස්සු අපිත් එක්ක නෙමෙයි හිටියේ. මොකටද නිකන් අපි අවංකව අපි ජීවත් වෙන්නේ නිකන් අපිව රවට්ට ගන්න ඕනේ. ඒ නිසා මං දන්නවා මේ අය අපිත් එක්ක හිටියා, මේ අය අපිත් එක්ක හිටියේ නෑ. ඉතින් මොනව කරන්නද? සුන්දර ළමා කාලේ පඬුවස්නෝර ජීවිතය පොඩ්ඩක් මතක් කරමුකෝ. ඔව් පොඩි කාලේ ඉතින් හරිම සුන්දර කාලේ මම පවුලේ බාලයා. ඒකින්ද ඉතින් බඩ පිස්සා විදියට මට හරිම ආදරෙයි මේ පවුලේ හත් දෙනෙක් පවුලේ අපේ හිටියා. ඉතින් අයියලා එක අක්කා කෙනයි. ඉතින් අපි තුන් දෙනා තමයි මමයි කිසිරේ අයියයි ඒ අක්කයි තමයි ළඟ අන්තිම තුන් දෙනා. ඉතින් අපි තුන් දෙනා හරි ගොඩක් ළඟයි. තාත්තා රස්සා විදියට කළේ තාත්තා වෙළඳාම කරේ. ඇත්තටම ඊළඟට අම්මා
ගුරුවරියා. ඉතින් ඇත්තටම ඔය මේ කාලවකවානුවේ ඇත්තටම මම ඉස්කෝලේ ගියේ හිටවල කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ මේ පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වුණා. ඒ කාලේ මම හිතන්නේ වැඩිම ලකුණු ගත්තා අපේ ප්‍රදේශයේ තිබිච්ච මම හිතන්නේ 193ක් තිබුණා මට මතක හැටියට. මට ලංකාවේ ඕනම ඉස්කෝලේකට යන්න පුළුවන්කම තිබුණා. නමුත් මාව අම්මා ගිහිල්ලා දැම්මේ මේ හරිශ්චන්ද්‍ර විද්‍යාලයට මීගමුවේ. මගේ ලොකු අයියා බැඳලා ඉන්නේ එහෙන් බෞද්ධ විද්‍යාලයක්. ඔව්. බෞද්ධ විද්‍යාලයක්. ඉතින් යන්නත් ලේසින්ද මං කොච්චිකඩේ ඉඳලා හැමදාම බස් එකේ ඇවිල්ලා පයින් ඇවිල්ලා යනකොට ඉතින් එතන ඔය මේ ඔය රුක්මිණී දේවි මැදිනියගේ මේ ගෙදර තිබුණා ඉස්සර පරණ ගෙදර. ඒක තමයි දැන් ඔය කෞතුකාගාරේ තියෙන යාගේ. එතනින් පල්ලයට ගිහිල්ලා කොප්පරහන්දියේ. ඔව් නෙමෙයි කටුපිටියන්ති. කටුපිටියන්ති. ඉතින් කොප්පරහන්දියෙන් තමයි බහින්නේ අපි බෑලා කටුපිටියන්දිට එනවා. ඉතින් කටුපිටියන්දින් පයින් යන්න පුළුවන් බස් ස්ටෑන්ඩ් එකට. යනකොට තියෙනවා තෙප්පම අර ලෙල්ලම කියලා කියන්නේ මාළු ඔක්කොම ගෑනලා. ඉතින් මම හරි ආසෙන් දැන් මාළු උඩ පයින්නවා ගෑනලා හොගාලා බානවා. ඉතින් මම ඔක දිහා බලන් ඉන්නේ. ඒ කාලේ මේ අර ළමයි අල්ලගෙන යනවා කරකොල වේලන්න. කල්පිටියට. ඔව් කල්පිටියට. ළමයි අතුරු දහම වෙනවා පත්තරවල හෙඩ්ලයින් උදේට තව ළමයි 10 දෙනෙක් අතුරු දාන්න. ලොරි එක දාගෙන ඔව් ලොරි එක දාගෙන ගියා හරි. මට අපේ අයියාගේ යාළුවෙක් ගිහලා කියලා තුනා මේ යකාව දැන් හෙට අනිද්දා අරගෙන යනවා. අන්න රතෙන්ටලා ඉන්නවා බලාගෙන අර මාළු අල්ලන්න වෙලා. ඊට පස්සේ අයියා කරපු දේ අම්මට කියලා මාම කිව්වා මට නම් බලා ගන්න බෑ මෙයාව අරන් යන්න කියලා. ඊට පස්සේ මම ගිහලා නාරමුල මයුරපාදේට දැම්මා. ඉතින් මයුරපාදේ ඉඳලා තමයි විශ්වවිද්‍යාලයට යනකල් මම වැඩ කරේ. ඉතින් ගමේ පොඩොස්නෝර ඉතින් අපි නිවාඩු කාලේ වගේම අවුරුදු කාලවල වල අපේ ගම්වල ඉන්න ඇත්ත එක විශාල අවුරුදු උත්සවද තියෙන දේවල් ඔක්කොටම අපි සම්බන්ධ වෙනවා. ක්‍රිකට් ගියා, ෆුට්බෝල්, වොලිබෝල් දුවන්න තියෙනවා. හැම ස්පෝර්ට් එකක්ම මම කරලා තියෙනවා ගමේ. ඉතින් හරිම සුන්දර ජීවිත කාලයක්. මම හිතන්නේ අපේ දරුවන්ට ඒක හම්බුන්නේ නැහැ කියලායි මම හිතන්නේ. මොකද අපේ ළමයි තාම ජිල් බෝල දන්නේ නැහැ. අපේ කට්ටිය දන්නේ නැහැ බට්ට පයින්ඩ. අපි ඒවා කරලා තියෙනවා. මොනවද ගුණ්ඩු ගහන්න දන්නේ නැහැ. ගුණ්ඩු දැක මේගොල්ලෝ වෙන ගුණ්ඩු අරම දන්නෝ. අපේ කාලේ අපි අර මේක තියලා ගුණ්ඩු ගාලා ඊට පස්සේ ඒක ගන්න යනවා. ඉතින් ඒව ඇත්තට දැන් නැහැ. ඉතින් මම හිතන්නේ මේ ඉතින් ඒක හරිම සුන්දර ජීවිතයක්. මගේ දරුවන්ටත් මම හිතන්නේ එහෙම ඒ කාලයක් හම්බුණා කියලා. මොකද ඒ කාලේ අපිට මට හොඳට මතකයි මොනවද ඒක අපි ඉස්සර ජිල් ගහන්න. ජිල් දැකලා තියෙනවද ජිල් කියලා? ජිල් බෝල. ඉතින් එක එක જાතිය බෝල තියෙනවා. මගේ තිබුණා මේ ප්ලාස්ටික් බෝතලයක් පුරවලා. අපේ ප්ලාස්ටික් නෙමෙයි මම ඔයාලට කියන්නේ ඒකයි මේ තිබිච්ච ජිල් කොච්චරද කියනවා හරි. ඒ පවුලේ 7 ඉන්නවනේ. නේ අපි යනවා. අපි හරි ආසයි එක එක පොකකට එකතු කරලා ලස්සනේවා තියා ගන්නවා. සමහර ඒවා තියෙනවා කබ්බු කියලා තියෙනවා. සමහර ඒවා අර මේවා කැඩිච්ච ඒවා අරවා කිරි කිරි බෝල. සමහර තියෙනවා කොක්කඩි මෙහෙම කරලා ගහපුවම අර ලොකු බෝලක් තියෙනවා ගහන්න ඒවා. ඉතින් අපි දැන් ගිහලා ජිල් ගහලා සරමේ මෙහෙම කැහපට ගහලා සරමේ දාගෙන ආවා. ජිල් බෝල ඔක්කොම එන්න ගොඩක් දිනලා එදා. අපේ අයියලා ඔක්කොම කට්ටිය අරගෙන ආපු ගමන් මට මතකයි අපේ 3 වෙනි අයියා 4 වෙනි අයියා මෙහෙම දාගෙන ආවා. එනකොටම තාත්තා හිටියා. තාත්තට හොඳටම තරහා ගිහිල්ලා ඒ ජිල් ගහන්න ගිහින්. ඔක්කොම තමයි ලින්දට. ලින්දට නෙමෙයි টয়ලට් වලට දැම්මා. ජීවිතේට ගන්න බෑ. අම්මා ඇද්ද පුතේ ජිල්. ඔයා ලින්දට දැම්මද කියලා ඒ අපේ ගෙදර ලින්දෙන් ආයි ගන්නත් බෑනේ ඉතින්. ආයි ඉවරයි. අයියෝ කියලා බලන් ඉන්න ඉතින්. බලන් ඉන්නකොට අර ඩර් ගාලා අරගෙන ඇදුවා. 4 දෙනා රණ්ඩුනොත් ඔක්කොම ගත්තා අරන් ගිහින් දැම්මා ලින්දට. එහෙම කාලයක් නැහැනේ අපිට හම්බෙලා අපේ දරුවන්ට හම්බෙලා තියෙනවද නැහැ. ඔය පවුලෙන් බිහි වෙච්ච එකම නීතිඥවරයා ඔබද? මම දේශපාලනයට සම්බන්ධ වෙච්ච කවුරුත් සහෝදරයෙක් නෑ කවුරුත් නෑ. මම සම්බන්ධ කරගත්තෙත් නෑ සම්බන්ධ කරගන්නෙත් නෑ. දැන් මේ සහෝදරයා කිත්ස්රි ජයසේකර මහත්මයා දැන් ওই දේශපාලන එදිරිවාදිකම පෞද්ගලිකව තියන් ඉන්නවද? ඒක මන් දන්නේ එයාගෙන් අහන්න ඕනේ. කතා බහ කරන්නේ නැද්ද දැන්? නෑ කතා කරන මේ ළඟදිත් මම කතා කරා. නැති ඒකේ එයා ගීතේ එයා ජීව් එකට උදව් කරා. මට අnder සහෝදරයා කාලේ යන්න කලින් ඔය කැනඩා යන්න කලින් මට කතා කරලා කිව්වා මචං අයියා එනවා
මේ වගේ මං කිව්වා මට අයියත් මට කතා කරලා කිව්වා අනුර එනවා මම පොඩ්ඩක් එදෙන්න යනවා මල්ලි මං කිව්වා හරි හරි. ඉතින් එයාගේ මේකනේ දැන් කොහොම හරි එයා උදව් කරලා තිබුණා සම්පූර්ණයෙන්. ඉතින් එයාවයි මාවයි කම්පෙයාර් කරන්න වෙන විදියකටනේ. එයා කලාකරුවෙක් මම දේශපාලකයෙක්. ඉතින් දැන් මේ ජනප්‍රිය මතවාදයන්නේ මේ එයා බැක් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉතින් සමහර අය එයාට ආදරෙයි මට වෛර කරනවා. ඉතින් එහෙම කට්ටියනේ කිසිරි හරි හොඳයි නේද? වන්නකෝ දෑසිරි තමයි මේ මම දේශපාලකයෙක් මම මොකද කරන්නේ? මට ජීවිතේ කඩ යන්න බෑනේ. සහ ඉතින් ඒ හැර වෙන මේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ මතවාදීම ඉතින් එයාටත් අයිතියක් තියෙනවා. දේශපාලනික ඕන තීරණයක් ගන්න. මම මගේ කිසිම කෙනෙකුට පවුලේ බලපෑම් කළා නැහැ. නෑදෑයන්ට මම බලපෑම් කළා නැහැ. මගේ අම්මා තාත්තටත් මම බලපෑම් කළා නැහැ. දේශපාලනේ මම ගන්න තීන්දුව මම ගන්නවා. ඒගොල්ලන්ට කැමති තීන්දුව ගන්න පුළුවන්. මම කවදාවත් කියලා නැහැ උදව් කරන්න යන්න එපා. මේ වෙන කාටවත් මට උදව් කරන්න ඕනේ. එහෙම කියලා මම ඒ අයිතියක් ඉතින් ඒගොල්ලන් කිසිරයාගෙත් ඒක අයිතිය. ඉතින් යාට ඕන තීරණයක් ගන්න පුළුවන්. දේශපාලනයේ ඔබ අත්විඳ අමිහිරිම සිදුවීම මොකක්ද? අයියෝ එකක් කියලා නැහැ. ඉතින් තියෙනවා ගොඩ අමිහිරිම කියලා. දරුණුතම අමිහිරි. අමිහිරිම කියලා කිව්වොත් ඉතින් නෑ ඇත්තටම අමිහිරිම සිද්ධිය තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාව ඉවත් කිරීම. මගේ ජීවිතේ ඇත්තටම මම පුදුම විදියට රැකපු කෙනෙක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. කවදාවත් මම එතුමාට විරුද්ධව වැඩ කළත් නැහැ, ඔහුට විරුද්ධව කතා කළත් නැහැ. හැබැයි ඌ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ මං හිතන්නේ ඔය නිවාස සිරිපාල මහත්මයාලා ඇතුළු ටීම් එකේ කීම් අහලා ඔහුට ඉරපු හොඳම ආරක්ෂකයව කේලම්බලින් තනිකර කේලම්බලින් ඔහු මාව ඉවත් කරා. ඉතින් ඇත්තටම ඊට පෙර ආතු ඉඳලා මොකද මම දැනන් හිටියේ මොකද මම හිතුවේ නෑ ඒ වගේ කෙනෙක් කියලා. ඔහු ඇත්තටම මට මම ස්තුතිවන්ත වෙනවා ඔහුට. ඒක මොකද හේතුව මට කැබිනට් අමතකමක් දුන්නේ ඔහු පළවෙනි. ඒ වගේම පක්ෂ ලේකම්වරයා විදිහට මාවපත් කරෙත් එතුමා. ඒ නිසා මම කිසි වෙලාවක එතුමාට මේ විරුද්ධව වැඩ කරන්න හීනකින්වත් මට ඇත්තටම මට කිව්වන්න අධික දැන් මට පොඩක් අයින් වෙන්න මෙතනින් මට මේ කෙනෙක් දාගන්න තියෙනවා කියලා කිව්වනම් මම හරිද කියලා මම පැත්තලා නිකන් ඉන්නවා. හැබැයි මට ඉතින් ඒ කියපු කේලම් වල ප්‍රතිඵලය ඌ ළඟ හිටපු ඔය හැම වෙලේම හම්බෙන කට්ටිය ගිහිල්ලා කිව්වේ මේ දාසිරි නායකයා වෙන්න හදන්නේ. මොකද එතුමා යන්නේ නැති වුණාම දිස්ත්‍රික් වයිස් හැම මේකට මම යන්න පටන් ගත්තා. මට ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා, පක්ෂේ ගොඩනගන වැඩ පිළිලක් තිබුණා. ඒකට මම හැම ආසනයකටම ගිහිල්ලා ඒගොල්ලන්ට කියනවා මේකයි කරන්න තියෙන්නේ, මේකයි කරන්න තියෙන්නේ, පක්ෂේ ගොඩනගන්න ඕනේ, මේ විදිහට මේක ගොඩනගෙන්න ඕනේ මේයි කියලා. එතකොට ඒ සිස්ටම් එක ගියාම අරගොල්ලෝ කල්පනා කරා මාර වැඩක් වෙන්නේ නැහැ. දැන් මුළු ලංකාවම දාසිරි හැමතැනටම යනවා, ජනප්‍රියයි, පාක්ෂිකව අතර ජනප්‍රියයි, පක්ෂේ මුළු යාන්ත්‍රණයෙන් මෙහා ගතට යනවා. බැරිලාවත් මේක මෙහා වුණ ගමන් මෙයා අනිවාර්යෙන් මේකේ නායකයා වෙනවා කියලා. මේක ගිහිල්ලා දැම්ම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ඔළුවට. මම නොදැනුවත්වම හවසත් මේ තේ එකක් බීලා ගියේ. රෑ 7 වෙනකොට මාව පක්ෂෙන් ඉවත් කරා, ලේකම් තනතුරුත් ඉවත් කරා. ඒකේ ප්‍රතිඵලය මට විතරක් නෙවෙයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැතිවීම තුළ වමේ දේශපාලන බලවේග වල නායකත්වයට ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඒක ඔක්කොම විනාශ වෙලා තියෙනවා. ඉතින් මම ඇත්තටම පුදුම කනගාටුවකින් හිටියා මේ ඇයි මට මේම කරේ කියලා. දැන් කේලම් වල ප්‍රතිඵලය. දැන් මේ අර අමිහිරිතමනේ හුවේ මිහිරිතම කිව්වොත් මම හිතන්නේ ඔබ පළාත් සභා මැතිවරණේ මම මොනවාද වාර්තාගත මනාප ලබාගත් අපේක්ෂකයෙකුත් වුණා. දැන් ඔය වගේ දේවල් එක්ක හැබැයි දේශපාලඥයෙක් විදිහට ජීවිතේ මිහිරි අත්දැකීම් ලැබුවද කියලා අහුවොත් එහෙම. දේශපාලනයේදී මිහිරි අත්දැකීම් හරි අඩුයි. හැම එකෙම කල්පනා කරනවා. අමිහිරියවත් මිහිරි වෙනවා. ඉතින් මම UNP මිහිරි කරලා තමයි කන්න UNP කින් ඉවත් වීමත් අමිහිරි කාරණයක්. නමුත් මම ඊළඟට නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා ඒ ගත්ත ජයග්‍රහණය මම හිතන්නේ තාම ඔබ කිව්වා වගේ මිහිරි ජයග්‍රහණයක් කිව්වොත් ඒක නිවැරදි. පුදුම ශක්තියක් වමේ මට මතකයි ඒ අවස්ථාව. ඒ දුන්නා. තෝප්පු හන්දියේ ඉඳලා මම හිතන්නේ වාහන පොලිම තිබුණා වයඹ මහයමති පුටුව දක්වා පාන්දර 2ට ගියේ අවස උදේ 10ට පටන් ගත්තේ. ඒසා විශාල ජනප්‍රසාදිකුත් ලැබුණා. අසින්තුරු සාක්ෂිකරුවෝ. ඔව්. ඉතින් ඒ ජයග්‍රහණය ඉතින් එක මේකක්. ඒ වගේම පක්ෂ ලේකම්වරයා විදියට පත්වීමත් මම හිතන්නේ මම ලොකු ජයග්‍රහණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වගේ
මහා දැවැන්ත පක්ෂික ලේකම්වරයෙක් බවට පත් වෙනවා කියන්නේ ඉතින් ඒක මේ මට ලැබිච්ච ලොකු භාග්‍යයක් විදිහට මම සලකනවා. නායකයෝ කීප දෙනෙක් යට වැඩ කරපු නිසා හොඳම නායකයා කවුද කියලා තෝරන්න කිව්වොත් ඔබතුමාට කවුද මතක් වෙන්නේ? එහෙම කියලා ඉතින් කියන්න බෑ. විවිධ ගතිගුණ තියෙන අය ඉන්න රනිල් වික්‍රමසිංහයට වැඩ කරා. අතවනින් ගියාම මහින්ද රාජපක්ෂයට වැඩ කරා. මෛත්‍රීපාල සිරිසේනයට වැඩ කරා. ඔය හැමෝම අතර බලනකොට නෑ මෙහෙමයි එක එක්කෙනාගේ එක එක ක්වොලිටිස්. අතරම දැන් රනිල් වික්‍රමසිංහ ගත්තොත් ඔහු අපිට ඉගෙන ගන්න පුළුවන් නායකයෙක්. ගොඩක් දේවල් ඔහුගෙන් ඉගෙන ගන්න පුළුවන් අපිට. සහ ඔහුට මම අදත් කරු කරන්නේ ඔහු මම වගේ කෙනෙකුට ඉදිරියට එන්න ලොකු හයියක් දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම මේ මාධ්‍ය පිළිබඳව මට ලොකුම අවබෝධය දුන්නේ ඔහු. ඉතින් ඒ වගේම ඔහු මාව ටෙස්ට් කරා විශාල වශයෙන්. ඔබ දන්නවද මාව ඉස්සෙල්ලාම ගියාම මට බාර දුන්නේ ලංකාවේ ත්‍රිවිල් සංගම්. ලෝයර් කෙනෙක් විදිහට මම මන්ත්‍රීවරයෙක් විදිහට පත් වුණාම හිතන්න මට ත්‍රිවිල් සංගම් බාර දුන්නා ලංකාවේ. නමුත් මම හිතුවා නෑ මම මේක කොහොම හරි කරන්න ඕනේ කියලා. දැවැන්තම එකමුතුව මම හැදුවා ලංකාවේ ත්‍රිවිල්ස් වල එකතු කරලා ඔබට මතක ඇති කොළඹ නගරේ අපි එක දවසක් වැහුවා ත්‍රිවිල් වලින්. වහලා හෝන් ගහලා මතකද අර රනිල් වික්‍රමසිංහ මහත්තයා හැම එකටම හෝන් ගහන ගිහින් එමම තමයි ඒක ඕගනයිස් කරේ. එතකොට ඊළඟට බාර දුන්නා නළුනිලි සංගම. හරි. ඉතින් නළුනිලි සංගමේ බාර දුන්නා නළුනිලි නැහැ. ඇත්තටම මේ වෙලාවේ UNP එකට මොකද ඔක්කොම ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අර දැත් ශක්තිමත් කරන යුද්ධෙත් එක්ක. අපි ගාව කවුරුත් නැහැ. අපි ගාව ඇත්තටම ඉතුරුලා හිටියේ සමන්ඩි සිල්වා සහ අපේ බොහොම පරණ අය ලතාවල් ලතාවල් ප්‍රමතියත් තියෙනවා. එතුමියත් වැඩිම සම්බන්ධුනේ නැහැ. මම කියන්නේ ක්‍රියාකාරීව දායක වෙච්ච කට්ටිය බොහොම රූපා ඉන්දුමති මහත්මිය. ඔව්. ඉතින් බොහොම කුඩා ප්‍රමාණයක්. හැබැයි ඒ අයත් එක්ක එකතු වෙලා අපි ක්‍රමානුකූලව හිමින් එකත් ගොඩනැගුවා. ඉතින් ඒ වගේ මම කියන්නේ ඔහු අපිට දුන්නා මාව ටෙස්ට් කරා. ටෙස්ට් කරගෙන මම ඒකෙන් ඉගෙනගෙන උඩට ආවා. ඒ ආපුවම හැබැයි ඔහු විශාල තැනක් මට දුන්නා. ඒකත් මම කියන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම එතනලා මම ඊට පස්සේ එළියට ආවේ. ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක. මහින්ද රාජපක්ෂ මහත්මයා මාව ගත්තෙම ඇත්තටම මාව විනාශ කිරීම සඳහායි කියලා මම හිතන්නේ. ඒ කියන්නේ UNP එකකින් දැන් අදත් කියන්නේ UNP එකේ හිටියා නම් ඔයා ආගමැති. එහෙමනේ කියන්නේ සමහර කට්ටිය. සැලසුම් කරලා කරා කියලා මට හිතෙනවා ඒක මොකද හේතුව ස්වර්ණවාහිනියත් ඔය ප්‍රශ්න වුණානේ. ස්වර්ණවාහිනියේ පළවෙනි ස්ථානට මම ඇවිල්ලා තිබුණේ අතරම ඡන්ද වලින්. මෙගාස්ටාර් එකේ. එතකොට නොහිතු වෙලාවක මාව දෙවෙනි ස්ථානට වුණා වෙන කෙනෙක්ව පළවෙනි ස්ථානට වුණා. ඉතින් මම ඔක පහුකාලීනව ඔය ඔක්කොම ඉන්න තැන කෑම කන තැනත් මම ඊට කලිනුත් එතුමා ඔක ඇහුවා මම ආවා ඇයි ඔබතුමා මේක ඊට මට එතුමා මොකටින් කිව්වා ඔයා දන්නවද ඔයාට මොකක්ද වුනේ කියලා මම දන්නවා සර් මම තමයි ඒක කරේ කිව්වා මේ මහින්ද රාජපක්ෂ කියනවා ඔව් එතුමා කිව්වා ඊට පස්සේ එක දවසක් මේ මෑතකදී ඔය ගිය පාර්ලිමේන්තුවේ අපි කෑම කකා ඉන්න තැනට මම ළඟට ගිහලා මම කොහොමද හරි මේ කියලා අහලා මම අර ගොල්ලන්ට ඔක්කොම ඇහෙන්නත් එක තමයි මේ ගැහුවා. මතර එතන හිටියා ජොනි හිටියා සයන් සේමසිංහ හිටියා කංචනලා ඔය ඔක්කොම කට්ටිය ඔක්කොම හිටියා අර දිග ටේබල් එකේ. මම ඉතින් මම ඕන අහගන්න කතාවක් කියලා මම කොහොස මෙගාස්ටාර්ගේ අයිස මාව කැපුවේ. ඔයාව කැපුවේ නැත්නම් ඔයා උඩට ගිහිල්ලා අපිට ලොකු ප්‍රශ්නයක් කරනවනේ මේක එන ප්‍රශ්නයක් කියලා කෙලින්ම කිව්වා. හරි. ඉතින් ඒ කියන්නේ ඒ වෙලාවේ මාව ඉවත් කරපු එක ඔහු කල්පනා කරේ දැන් ඔහු UNP එකෙන් මාව ගන්නෙත් ඒ නායකත්වයකට මේ මිනිහා යයි කියන මේකත් එක තමයි මොකද මම මේ වෙලාවේ UNP එකත් එක්ක රණ්ඩුවා. ඒක ඇවිල්ලා එතුමා සතුව තිබිච්ච දේශපාලන sannivedanaya පිළිබඳව දැනුම. ඔහු දැනගත්තා මේ UNP එකේ මෙයා කදන් නැගෙන උඩට යනවා. එයාට ඕනනේ රනිල් වික්‍රමසිංහ එතන තියාගෙන ඉන්න. හරිද? රනිල් තිබුණොත් එයාට ගැටුමක් නැහැ. වෙන කවුරු කෙනෙක් උඩට ඇවිල්ලා මතුනොත් එහෙම මේ තියෙන බැලන්ස් එක යනවා. ඒ නිසා මාව මෙතෙන්ට අරගෙන පළාත් සභාවට දාලා පළාත් සභාව ඔබට මතක ඇති නදීක පළාත් සභාවේ මම ඉල්ලනකොට මම කණ්ඩායම් නායකවත් නෙමෙයි. නෑ. ඔව්. පළාත් සභාවේ මහාමති අපේක්ෂකවත් නෙමෙයි. ස්ටේජ් දෙකක් තියෙන ස්ටේජ් පළවෙනි ස්ටේජ් එකේ අතුල විජේසිංහල ඔක්කොම ඉන්නවා. ජොනිලගේ පුතා ඔක්කොම ඉන්නවා. මම හිටියේ අනිත් ස්ටේජ් එකේ. මම මේ පාර්ලිමේන්තුව අතෑරලා മന്ത്രിකමත් දාලා ආපු මිනිහව
ගත්තේ නැහැ මාව දෙවන ස්ටේජ් එකේ හිටියේ. ඒ කියන්නේ ඔබට කලින් හිටපු පූර්ව ප්‍රාප්තික අතුල ඔව් විජේසිංහ. අතුල. හරි. එතකොට එහෙම ඉඳලා තමයි මාව ගත්තේ. ඔවුන්ට ඌමනා කරලා තිබුණේ ජොන්සන් ඇමතුමාගේ පුතාව කොහොමරි පළවෙනියට ගෙනලා මාව දෙවෙනියා කරනවා. හරි. ඒ වට්ටන හැබැයි වයම කුරුණෑසික ජනතාව මාව 3,30,000ක් ගෙනල්ලා ජොන්සන් පුතාට වැඩිය ලක්ෂ 2ක් මට ලීඩ් එකක් දුන්නා. ලොකු මනාපයක් ගත්තා. ඔව් ඒකෙන්දම මට රෑ කතා කරා මේ ඡන්දේ දැන් ගයින රෑ 11:00ට 12:00ට විතර මට කෝල් එකක් දුන්නා. කොහොමද? කොහොමද සර් මේ මම මේ රට යනවා. ඔය ගිහිල්ලා ඔයා දිනලා තියන්නේ ඔය බයෙන් එපා. ඔයා දිනලා පලිනට එනවා කියලා මට කිව්වා මගේ යන ගම එයාපෝට් එක. කියලා ආවන් පස්සේ මට මහමැතිකම දුන්නා. හැබැයි දෙනකොටත් කැලි ටිකක් අයින් කළා තමයි මට දුන්නේ. ප්‍රහාණ මහා මාර්ගයක මම අයින් කරා. අයින් කරලා තමයි දුන්නේ. ඉතින් ඉතින් පස්සේ හැබැයි 2015 වෙනකල් ඔහු මාව තේරුම් ගත්තයි කියලා මං හිතනවා. මොකද මට හරි ආදරෙයි මත් එක්ක වැඩ කරා. ඒ ඔක්කොම ටික කරා. හැබැයි මහා මැතිවරණ ව්‍යාපාරවල කතිකෙක් බවට පත් වුණා. ඒ සියල්ල කරා. ඔහු මගෙන් වැඩ ගත්තයි කියලා කිව්වොත් නිවැරදි. මං හිතන්නේ ඊළඟට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත්තම එතුමාට මං අර කිව්වා වගේ ස්තුතිවන්ත වෙනවා. මොකද මාව කැබිනට් අමාත්‍යවරයෙකුට පත් කළා. අතර මම නදීක මම 2015 දිනලා ඇවිල්ලා 2015 අගෝස්තු මාසේ දිනලා මං සර් කෝල් එකක් දැනගම මම කිව්වා මට පොඩ්ඩක් හම්බෙන්න ඕනේ කියලා. ඔව් උතර ජනාධිපතිනේ හම්බෙන්නත් බෑ හරි අමාරුයි. ඇවිල්ලා මේ යන ගමම දා එන්න කියලා කතා. මං කිව්වා සර් මම විපක්ෂයේ ඉන්නම් සර්. හරි. මම ශ්‍රී ලංකා හැබැයි සර් මම විපක්ෂයේ ඉන්නම් සර්. කියලා මං කිව්වා. අපිට පිස්සුද ඔය පස්සේ කතා කරමු යම් කියලා දැන් මාව එළෙව්වා. ඒතර මේ දිනලා ආව විතර කැබිනට් එක පත් කළා නෑ. ඊට පස්සේ මම උදේ 11ට විතර රවුලත් ඇවිලා මම මොකක් හරි මම වාහනේ තනියෙන් මං එළවගෙන නුගේගොඩ පැත්තට ගිහිල්ලා එනවා මෙහාට. එනකොට මට කෝල් එකක් ආවා උදේ 10ට විතර සර් 11 මාරට මේ ජනපතිතුමා එන්න කිව්වා මේ මෙහාට ජනපති ලේකම්කාරයා. මම කිව්වා ඇයි මොකද්ද මේක? නෑ සර් එන්න කිව්වා මේ සර් එන්න කියලා. මම ඒතරොත් දැනන් හිටියේ නෑ. මම ඇමති කෙනෙක් කරනවා මොනවද කියලාවත් දන්නේ නෑ. මම ඒක මොකටද එන්නේ කියන්නේ නෑ නෑ සර් එන්න කිව්වා එන 11:30 සර් අනිවාර්යෙන් එන්න කියලා. ඊට පස්සේ මම නිකන් හිටපු රිවිෂන් නැෂනල් එකක් උත්තර දෙන්න මම ගියා. ගියාම තමයි එහා පැත්තේ සාගල හිටියේ ආයි මිනිස්ටර් ඔෆ් ස්පෝර්ට්ස් කියලා මට අතරක් දුන්නා. ඒ වෙලේ තමයි මම දැනගත්තේ මේ මාව ක්‍රීඩා ඇමති කරනවා කියලා. ලසිත් මාලිංගව මේත කාලේ හම්බුණාද? කතා බහ කරනවා. අනේ හම්බුන්නේ. ඇත්තටම තිල්ලි මම අපේක හොඳයි. මේ ඇත්තටම මම මේ ක්‍රීඩා අමාත්‍යාංශේ කරපු වැඩ ටික එළියට ආවේ නැත්තේ ඔය ලසිත් මාලිංගේ රණ්ඩුවේ ඉඳලා. ඇත්තටම නදීක මම ක්‍රීඩාමති විදියට මට මේ දැනුත් ඔය ගොඩක් කෝචස්ලා මම උදේට ඉන්ඩිපෙන්ඩන්ස් එකේ දුවනවා සමහර දවස්වලට. ඉතින් ඒ හැම කෙනාම කතා කරලා කියන්නේ සර් SB කරපු වැඩ ටික සර් තාම අපිට කවුරුත් හම්බුන්නේ නැහැ. ඔයා කියන්නේ පුදුම වැඩ කොටසක් මම කරා. ඒ වැඩ කොටස එළියට ආවේ නැහැ. අදත් සමහරවා නම් මොනවද මේ ක්‍රීඩා අමාත්‍යාංශය කරේ කියලා. ක්‍රීඩා අමාත්‍යාංශය කරපුවා මට පොතක් ලියන්න පුළුවන්. විශාල වැඩ කොටසක් කරා. හැබැයි ඒ එකක්වත් එළියට ආවේ නැහැ මේ ක්‍රිකට් එකේ ඉෂුව එකේ හින්දා. අන්තිමට මම ඕක මුලින් ඉඳලම කිව්වා මම ක්‍රිකට් ඇමති නෙමෙයි මම ක්‍රීඩා ඇමති. මම මේකට පටලන්න එපා කියලා. හැබැයි මේකටම පැටලුණා. හැබැයි ඒකෙත් මම බැලුවේ අදත් ඔබට තේරෙන්නේ නැති මම හැම වෙලේම ෆිට්නස් ගැන කතා කරන කෙනෙක්. මගේ අද අවුරුදු 50ක් පැනලා වුණාට මම මගේ ෆිට්නස් එක තියාගෙන ඉන්නේ මම හැමදාම දවසට කිලෝමීටර් 10ක් මම දුවනවා. හරි? මගේ එක්සර්සයිස් ටික මම කරනවා. මම කවදාවත් ඒක අතාරින්නේ නැහැ. ඉතින් මේ පොලිටිෂියන් කෙනෙක් විදිහට මම කල්පනා කරන දේ. හැබැයි ක්‍රීඩකයෙකු විදිහට හිතන්නේ එයාලගේ ප්‍රොෆෙෂන් එකම ක්‍රීඩාව. හරිද? පොලිටිෂියන් කෙනෙක් නම් ක්‍රීඩාව ගැන හිතන්නේ නැහැනේ. එයා නම් පොත්පත් කියවනවා, කතා පවත්වන්න ඉගෙන ගන්නවා, මාධ්‍ය බලනවා. ඕවනේ එයාගේ වැඩේ වෙන්නේ. හැබැයි ඇයි මම ඒක කරන්නේ? මම ඒක තමයි මගේ තියෙන මේ ආසාව. එතකොට වෘත්තියෙන් ක්‍රීඩකෙක් වෙන එක්කෙනෙක් මොනවද කරන්නේ? ඔහුගේ ෆිට්නස් එක තියන්න. ඒක තමයි තනිකර පළවෙනි කාරණේ. ඉතින් මොකක්ද වුනේ ශ්‍රී ලංකා ගන්න? බර වැඩි වුණා. කම්මැලි වුණා. ජයග්‍රහණ ලැබුණා. සල්ලි අතට ආවා. Facebook 10ක් 15ක් හදාගත්තා. තමන්ව පුම්බන වැඩපිළිවෙලක් හදාගත්තා. ඉතින් මේකත් එක්ක ක්‍රිකට් එක වැටුණා. එතකොට ඒකට තමයි මම කිව්වේ බඩ තියෙන ක්‍රීඩකයෝ ඉස්සර අපේ බඩ තියෙන කට්ටිය ඒ කාලේ තිබ්බා ඩේවිඩ් බූන්ලා හිටියා මතක ඇති ඔබට මම
මම ඔය පොඩි කාලේ අර්ජුනත් එහෙමනේ ඈ? අර්ජුනත් එහෙම අර්ජුනගෙත් යම් ප්‍රමාණයක් තිබුණා. හැබැයි අර්ජුන්ට මම ස්තුතිවන්ත වෙනවා. මේ ළඟදී මට හම්බෙලා මගේ ළඟ යාළුවෙක්. ඌ මට කිව්වා මචං මේ මුන්ගේ මේ ෆිට්නස් එකේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මං කිව්වා ඕක මචං මම කිව්වා ඌ මට බැන්නනේ හොඳටම. එමට අර්ජුන ඔය යන කාලෙම මම ඔක කිව්වයි කියලා. අර්ජුන මාර විවේචනයක් කරා මට දෑසිරි දන්න මේකක් නැහැ. බඩ මේ තියාන අපිත් ගැව්වා කියලා කිව්වා. හැබැයි දැන් ඔහුම ක්‍රීඩා සභාවේ සභාපති විදියට ඔහුම කිව්වා මේ විදිහට යන්න බෑ. මේක ඇත්තටම ලෝකයාද සයන්ස් එකත් එක තමයි ක්‍රීඩාව තියෙන්නේ. මම ඒ සයන්ස් එක ලංකාවේ ක්‍රීඩාවට ගෙනාවා. ස්පෝර්ට් සයන්ස් එක ස්පෝර්ට් සයන්ස් එක. ඉතින් සයන්ස් එක නැතුව මේ අද මෙහෙම ෂොට් එකක් ගහනකොට වෙනදා අපි ගැහුවේ ඇඟේ හයියට. අද ඇඟේ හයිය නෙමෙයි. ඇඟේ ඒ මොරාල් එකක් තියෙන්න ඕනේ. ටෙක්නික් එකයි මසල් වර්ක් වෙන විදිහයි මේ ගැන සමස්ත අවබෝධයක් ක්‍රීඩකයෙකුට තියෙන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. ඒ නිසා මම හිතන්නේ ලසිත් මම ඔහු අඳුරන ගරු කරන ක්‍රීඩකයෙක්. නමුත් ඒකෙන් තමයි ඒක විනාශ වුනේ. අපි සෑහෙන දේවල් ටිකක් කතා කළා විවිධ පැති ගැන කතා කළා දයාශ්‍රී මන්ත්‍රීතුමා ගැන කතා කළා එතුමාගේ ජීවිතය ගැන කතා කළා මම ආරම්භයේදීම කිව්වා දයාශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා දේශපාලකයෙක් සහ කලාකරුවෙක් කියන්නේ ගායකයෙක්. ඉතින් මට හිතුණා අපේ වැඩසටහන අවසන් කරමු එතුමාගේ කැමැතිම ගීතයකින්. කැමැතිම ගීත ගන්නවත් තියෙන. ඉතින් තිල්නෙත් කිව්වා නෙමෙයි. සහ දෙන්නම ස්වර්ණවාහිනිය සර්ණවාහිනියත් එක්ක අපි හරහා හිටපු කට්ටියනේ අපි කට්ටිය ඔක්කොම. ඒ නිසා ආලවන්ත නෙත් විදා මන්දහාස නංවලා සඳ කින්නරී සුන්දරී මුතු පලස මත තිදුරනා මනබන්දිනී නන්දිනී මුතු පලස මත හිනහෙනා හේ ලා 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 ලා. බොහොම ස්තුතියි අපේ කතා බහට අද එකතු වුණාට මම අපේ ඉල්ලීමත් ඉෂ්ට කරාට. අපේ ඉල්ලීමත් ඉෂ්ට කරා. ආදරණීය ප්‍රේක්ෂකයනි නදී කැන්තිල්නි YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.